දැන් අපි මේ පෙන්වන්නේ ධනිස් පොල් කටු දෙකක්. මේ ධනිස් දෙක ගෙවුනයින් පස්සේ මේ අස්ති එකට එක ඇති වෙනවා. ඇස්ති ඇද වෙලා ධනිස් පොල් කට්ට මේ හන්දිය ඇද වුණාන් පස්සේ යන්නේ කොහොමද අපි? නිකන් අර කකුල් දෙක අර නැට්ටුවෙක් යනවා විලාසයෙන් තමයි යන්නේ. අපිට අමාරුයි විදිහට. එතකොට ධනිස් ඈත් වෙලා පැත්තට ගිහිල්ලා. දැන් මෙතකොට මේ යට කටු දෙක ඇතුලෙද්දි හරි අමාරුයි වේදනාකාරී. ඉතින් එතකොට මේක ඇතුලේ මේ සුදු පාටට පිටි වගේ ගෙවි ගෙවි කැල්සියම් පැදිලා තද වෙනවා. ආතරයිටිස් වල උග්‍රම වේදනාව වෙන්න පුළුවන් සීත කාලේදී මේ ලෙඩේ වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවක බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව ඔපරේෂන් එකක් කරලා මේකට අවශ්‍ය පොල් කට්ට දාලා හදලා මේ සැත්කමකින් සුවය කරගන්න පුළුවන්. නමුත් මේ සැත්කමෙන් පස්සේ වගකීමක් මම දන්නේ නැහැ බටහිර වෛද්‍යවරු කොයි විදිහටද ගන්නෙ. මොකද මෙතනින් එහාට දැන් කැඩුනත් අපේ වෙදකමෙන් හන්දි බෙහෙත් බෙදලා හයි කර හැකියි. එතනින් කැඩුනට පස්සේ ආයෙ පුළුවන් ද බැරිද කියන එක අපි දන්නෙත් නැහැ. ඒ නිසා අපේ වෙදකමට අනුව නම් කල් යනවා මේක සුව කරන්න ගෙවිලා තියෙන්නේ. එහෙනම් අපි නැවත මේ කාඩ්ලේජ් වර්ධනය කරන්න. එහෙම නැත්නම් මේ අස්ථි අතර තියෙන තරුණ සංදි වර්ධනය වෙන්න අපි බෙහෙත් කරනවා. දැන් අපි අහලා තියෙනවා මේක ගෙවුනයින් පස්සේ ආයෙ වඩන්නේ නැහැ කියලා. එහෙම නෑ. අපි බෙහෙත් වලින් වඩනවා. බෙහෙත් වඩනවා. මේ කියන්නේ බෙහෙත බැන්දාම මේ කාඩ්ලේජ් වර්ධනය වෙන්න අවශ්‍ය තියෙනවා බෙහෙත් වර්ග අපේ. ඒ නිසා බත් දමුණු පොතු කහලුණු දමලා කොටලා හොදට ඒ ඉස්ම පොල් කිරිත් එක්ක දිය කරලා ඒක අපි ලිපේ තියලා තලපේ වගේ හදලා ඊළඟ බෝමි පත්තු ඊළඟ කැට කෑලිය පත්තු ආදී බෙහෙත් පත්තු තියෙනවා. ඉතින් අපි මේක ක්‍රමානුකූලව මෙතන මේක හදන්න ඕන එකක්. මේක දැන් වයසත් එක්ක මම හිතන්නේ කාලයක් යයි. මම මේක සුවපත් කරලා දෙනවා. මේ ධනිස්සේ ඇති වෙච්ච රෝගී තත්ත්වයක් ධනිස් ගෙවිලා තියෙන්නේ. මේ ස්ට්‍රේක් අපිට පැහැදිලිව පේනවා. ධනිස් පොල් කටුව ගෙවිලා ඒක නිසා අපි දැන් බාර ගන්න වෙදකම් කරන සුව.